යාළුවනි දන්නවද මට වැඩියම මොනවද මතක් වෙන්නේ කියලා? හොඳ රසවත් මුදු මොලොක් මීයන්ව. මටත් මතක නැහැ හොඳ රස මීයක් කාපු කාලයක්. ඕගොල්ලෝ මීයන්වත් කනවද? ඔව්. ඇයි ඔයා කන්නේ නැද්ද? නෑ මම කවදාවත් මීයන්ව කාලා නෑ. පූසෙක් කියන නමටත් ලැජ්ජාවක්. මම නම් මීයෝ 100 ගාණක් කාලා තියෙනවා. දස් ගාණක් කාලා තියෙනවා. ඒයි මේ යන්නේ. එහෙනම් දැන් ඇයි ඔයගොල්ලෝ මීයන් කන්නේ? ඔයා දැක්කද ළඟදී මේ පැත්තේ මීයෝ ඉන්නවා? ඒගොල්ලෝ හැමෝම ගාෆිල්ගේ ගෙදර. ගාෆීල් නම් ඉතින් මීයෙක් දිහා ඇහැක් කරලවත් බලන්නේ. මේ යන්නේ ලකි. එහෙනම් ඇයි ගාෆිල් මීයෝ කන්නේ නැත්තේ? හේතු දෙකක් තියෙනවා. එක මීයොත් එක්ක එයා යාළුයි. එක මීයෝගෙන් එන ලස්සන රහ නෙමෙයි. ඒකයි. අනේ thank you ගාෆිල්. මේ අර බීෆ්ටත් චුට්ටක් තියන්න. බීෆ් කවුද බීෆ් කියන්නේ? එයා මේ මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් මගේ හොඳම යාළුවා. අපි මේ පන්තියේ හිටපු කෙට්ටු ගැහැටු මහාදයා තමයි එයා. අදෝට මේ එනවා කියලා කිව්වා. මම ওই කාලෙකින් යාව දකින්න. ඒ විසිල් කරන්න ජෝන් නේද? අරේ හැමෝම හැංගෙන්න. අයියෝ ඔය දන්නවද ඕඩි ගාෆිල් මේ ගෙදරට මීයන්ට එන්න දෙන්නතු කොච්චර හොඳට බලා ගන්නවද කියලා? මං ගෙදර නැති වුණත් ගේ ඒ විදිහටම තියාගන්න එක නම් ලොකු දෙයක්. මෙහෙම වෙනකොට ඕගලන්ට ලසඤ්ඤ නොදී ඉන්න මට හිතෙන්නේ නෑ. ජෝන් කියනවා මෙහෙ එක මීයක් කරින්නවා දැක්කොත් මට අවුරුද්දක් කරකල් ලස්සන දෙන්නේ නෑ කියලා. හොඳයි. දැන් සේරම ලෑස්ති. ඕ මම හිතන්නේ තව කෑම ටිකක් සූට්කේස් එකට දාගත්තා නම් හොඳයි. හරි ගියා නේද? එක්කින්න තන දන්නවද? මං එයාගේ යාළුවා බීෆ්. මේ බීෆ් කියන්නේ ස්ක්විඩ්ගේ පන්තියේටම පොඩිම කෙට්ටු මීයන්නේ මොකද උනේ? එහෙම හිටියේ ගොඩක් කාලෙකට ඉස්සර. දැන් මං තමයි ලෝකෙ ඉන්න ශක්තිමත්ම මීයා. අනේ ජෝන් නිකම මේ ඉක්මනට හැංගෙනවල කිව්වම හැංගෙනවකෝ. මං ඔය මිනිස්සුන්ට බය නෑ. ඔයා බය නැති වුණාට මට අවුරුද්දක් ලස්සන දෙන්න ඉන්න බෑ අහනේ. යන්න. යනවා. තව ටික දවසකින් හම්බෙමු එන. හොඳට මතක තියාගන්න ගාෆිල් මේ ගේ පැත්තට එක මීයෙක්ටවත් එන්න බෑ. උදව් කරන්න. ඒ බීෆ් ඔයා නම් හරිම ලස්සනයි. අපි ඔයාව ආදරෙන් මින් පිළිගන්නවා. බලන්න ඕගොල්ලන්ගේ දිහා. හරිම ලැජ්ජයි. මහතයි. ඇගේ කිසිම හැඩයක් නෑ. අනික කන්නෙම නරක දේවල්. ඔය චීස් කෑල්ල බලනවා. ඕකෙනික් නෙමෙයිනේ. කොහෙද ස්ක්වික්? ඔන්නේ කොහරි යන්න ඇති දන්නේ නැද්ද? ස්ක්වික් කොහෙද? ස්ක්වික් මග්ගලුවා ස්ක්වික්ව දකින්නකම් මම මෙහෙන් යන්නේ නෑ. යන්න කලින් මේ කම්මැලි මියන්ගේ ඇඟවල ටික හදන්නත් ඕනේ. ඕගොල්ලෝ හැමෝම දැන් එක්සර්සයිස් කරන්න ඕනේ. තේරුණාද? එහෙමයි තුමනි. මට ඕගොල්ලන්ව ඇහෙන්නේ නෑ. එහෙමයි තුමනි. හොඳයි. එහෙනම් දැන් පේලියක් හැදෙන්න. ඇවිදින්න. 1 2 3 4 1 2 3 4 1 2 3 4 ජෝන් අපව ඉන්න කලින් මේගොල්ලන්ගේ ඇඟ හදාගත්තොත් හොඳයි. දැන් ඔයා පොඩ්ඩක් හොයලා බලන්න ඔයාගේ නහය පාවිච්චි කරලා ස්ක්වික් කොහෙද ඉන්නේ කියලා. හරි. හරි සුන්දර. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 අනිවාර්යෙන් මෙයා මේ කොහෙද යන්නේ ඉන්න ඕන කොහෙද? අයියෝ මම මේක එළියට ගන්න කවුරුවත් නැද්ද? මොනවද මේ තියෙන්නේ? රේසන් මේස් දත් බුරුසුවක් කොටු කොට කලෙසම මොන ජරාවක්ද මේ ඊයා? හරි උඩට පහළට උඩට පහළට උඩට පහළට උඩට අතපරේතු තියා ගන්නවා. මෙන්න මෙහෙම බලනවා. පේනවද? මෙන්න මෙහෙම. ඕක 100 පාරක් කරන්න ඕනේ. මම කරන්න කියලා නේද කිව්වේ? නැගිටිනවා. තුමනි හරි හරි. එකයි. දෙකයි. දෙක හමාරයි. ස්ක්වික් කො දැක්කේ නැද්ද අනේ? 1 2 3 4
මේ අපි දිගටම හොයමු. එයාට විතරයි පුළුවන් මේකව මෙතනින් එලව ගන්න. අපෝ කරදරි. අයියෝ. කොහෙද ඉන්නේ? අනේ මන් දන්නේ. හයිලිස් නැරිස් මම කමරට ආව විතරයි පස්ස ගිල්ල මන් ඩින එක අරගන්න හොඳ වෙලාහට මං කෑම වගේක් සූට්කේස් එක දාගෙන අරන් මේ පොඩි වෙලාහට මං ඒක කන්න අනේ මන්දා මන් රටකජු බිස්කොටි පිරිච්ච බෑග් එකක් දාන් ආවේ ඇති අන්දා පැනගත්තා දැන් තියෙන ප්‍රශ්නේ තමයි මම මේ කොහෙද ඉන්නේ මේ උන්නේ කවුද ඇයි මොකද අනේ සොරි වෙන්න ඕනේ හැරෙව්වට මට පොඩ්ඩක් කියන්නකෝ මේ කොහෙද කියලා මේක මෙක්සිකෝ යාළුවා ඔයා මගේ නින්දත් කඩලා දැම්මා දැන්වත් මෙතනින් යනවද මෙක්සිකෝ සංසාරේ බවේ දුකගේ වලු මම දැන් කොහොමද ගෙදර යන්නේ ලියපු ඇඩ්‍රස් එකටම යවුවත් හොඳයි. මෙල කොහේ හරි තූත්තු කුඩියට ගිහිල්ලා අතාරින් දන්නේ නැහැ. හොදි සතියක් වෙනවා ස්ක්විඩ් ගැන කිසිම තොරතුරක් නැහැනේ. එයාචි අද ජෝන් ගෙදර එනවා අපෝ ඉතින් මේ බොඩි බිල්ඩර් උරුමියව යවන්න පුළුවන් ස්ක්විඩ්ට විතරයි. එයාචි මේක මෙතන ජිම් එකක් දාලා මොකද්ද මේ වෙන්නේ බලන්න. අද උදේ මගේ මෙට්ටේ මේකලා උඩ පයින්න පාවිච්චි කරා. ජෝන් එන්නේ ඉස්සෙල්ලා මේ මීවසංගතේ කොහොම හරි දුරන් කරලා දාන්න ඕනේ. මේක අරගන්න මේ කොළ ටික අරගෙන ගිහිල්ලා හැම මීයෙක්ටම දෙන්න කොබලන්නේ ශක්තිමත් වෙන්න බීෆ් මවුස්ගේ ජිම් එකට එන්න. මේ මොකද්ද මේ කරන වැඩේ තේරුම මේක දාලා යන්න මෙතන මං කොහොමද මේකට මුණ දෙන්නේ? මන් දැන් නවතින්නේ නැහැ. පේනවද මං කරන දේවල්? මං බීයන්ගේ ජීවිතේ හරි ගස්සනවා. පුරාම කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. සාමාන්‍යයෙන් හානිකර නොවන මීයන් මේ වන විට කලහකාරී ලෙස හැසිරෙනවා. අද උදෑසන අප නගරයේ සිටින දක්ෂතම සත්ව මර්ධකයාව නිවසින් එළියට දමා තිබෙනවා. පේන විදිහට මේ වැඩේ කරලා තියෙන්නේ කරාටි කළුපටි තියෙන මීයෙක්. ඒත් මේ වන විට වැදගත්ම දේ තමයි මීයන් විසින් මුළු නගරයේම පාලනය Taman සතු කරගෙන ඇති බව. අයියෝ මීයෝ අනේ මීයෝ ඇවිල්ලා. අනේ බීෆ් අනේ මේ දැන් ජෝන්ගේ ප්ලේන් එක ගොඩ බාන්න ළඟයි. එයා මෙහෙ එනකොට මීයෝ ඉන්නව දැක්කොත් මට ලසන්නේ හම්බෙන්නේ. මම යන්නේ. මම මෙහෙන් කොහෙවත් යන්නේ නැහැ. මගේ යාළුවා ස්ක්වික්ව හම්බෙනකම්. එයා හොඳින්ද දන්නේ නැහැ. එයාව පූසෙක්වත් කාලා නම්. වව් හරියට නිකන් බුෆේ එකක් දාලා වගේ අනේ මේ හන්ද මට කීයටවත් ලසන්නේ නොකා ඉන්න බෑනි. මේ පූසගේ පූස් තත්ත්වයේ තේරුම් ගන්න කොයිද? හරි මොකද්ද මේ කරන්නේ? මේක තමයි මම මීයක කන පළවෙනි වතාව ඒගොල්ලන්ගේ රහ මොන වගේද රහ කියන්නේ මේ ඇත්තටම ඔය මේ විස්තර කරන්න අමාරුයි ඔය ඒ වුණාට ඔයගොල්ලෝ මීයන්ව කාලා තිනවා කිව්වේ නැතුව ඔව් නැතුව අපි කොච්චර කලි දන්නේ මීයෝ කන්නේ අයියෝ මට මීයක් කනනම් ඉවසිල්ලක් නෑ ඒ මොකද මේ මූණෙල්ලන් ඉන්නේ එක්සර්සයිස් කරන්නේ කොහෙට හොඳයිනේ. මම ස්කුයික් කරන බයෙන් ඉන්නේ. එයා අපිව දාලා යන්නේ. මොකක් හරි කරදරයක්ද දන්නේ? මොන වගේ කරදරයක් ගැනද කියන්නේ? අයියෝ බඩගින්න ඉන්න භයානක පූස ටිකකට අපි අහුවෙලා. අපි ඉවරයි. උදව් කරන්න. අනේ අයියෝ මොකද බලන් ඉන්නේ අපි උදව් කරන්න. මොනවද බලන් ඉන්නේ ඔයගොල්ලෝ මීයක කන ආසයි කිව්ව නේද ඔව් ආසයි ඒත් මේ මං හිතුවේ මුලින්ම හැරීට කන්න දෙන්න. නෑ ඒක කොහෙත්ම හරියන්නේ නෑ. මුලින්ම ඔයා කන්න. මීයෝ කන්න ඇවිල්ලා. අයියෝ ඔය පූසෙක් මගේ යාළුවා ස්ක්වික්ව කෑවත් දන්නේ නැහැ. කියන්න මම ඊයේත් මීයෙක්ව කෑවා. මගේ යාළුවා ස්ක්වික් කොහෙද කියනවා. ඔයලා මගේ යාළුවා ස්ක්වික්ව කෑවද කියනවා. මොකද මේ? ඔබ නවතිනවා ඉන්නවා. දැන්වත් කියනවා ඔහෙලා මගේ යාළුවා ස්ක්වික්ව කෑවද? ඇත්තම කියන්නේ මම මීය කරනේ මගේ යාළුවා ස්ක්වික්ට මොකක්ද කළේ කියනවා. අනේ මං කවදාවත් මීයෝ කාලා නෑ අනේ මට මුකුත් කරන්න එපා අයියෝ. මොනවද දන්නේ මේ පාසලේ තියෙන්නේ?
මේ මම ගාෆිල් ස්ක්‍රීක් ඔයා හොඳ වෙලාවට ආවේ. ඔයා මට දැන් උදව් කරන්න ඕන. ඔයාගේ යාළුවා මෙහෙන් යවන්න. අයියෝ නැත්තම් මං ඉවරයි. ඕගොල්ලෝ මීට පස්සේ මීයෙක් දිහා බලන්නවත් බෑ තේරුණාද? බීෆ් ඒ බීෆ් ඔය හොඳින්ද මගේ යාළුවා? හරි අපි පස්සේ ඔය විස්තර කතා කරමුකෝ. ඉස්සෙල්ලා ඔයා මට උදව්වක් කරන්න ඕනේ. ඔයා වෙනුවෙන් ඒ මොකද්ද? මට නම් තේරෙන්නේ ඔගොල්ලෝ කවදාවත් මීයෝ කාලා නැද්ද? මෙහෙමයි ඇත්ත මීයෝ නෙමෙයි. යන්නකෝ. මට හරිම සතුටු යන්න කලින් වගේම එක මීයෙක්වත් ගෙදර නෑ. අයියෝ මොන මීයෝද? මීයෝ කොහෙද? බොහොම ස්තුතියි යාළුවනේ. අයියෝ ඒක සුළු දෙයක් නේ. දන්නවද ගාෆීල්? ඔයාට තව රාත්තල් කීපයක් අඩු කරගන්න පුළුවන්. හැබැයි මේ එක්සයිස් ටික කරන්න ඕනේ. හොඳයි. මම හොඳට එක්සයිස් කරලා ළඟ හදාගන්නකෝ ඊළඟ එපිසෝඩ් එක වෙනකොට. හොෂ්. මට සමාවෙන්න ඕඩි. දැන් සෙල්ලම් කරන්න වෙලාවක් නෑ. මං ලීස්ට ඩිනර් එක ලෑස්ති කරනක මං ඉන්නේ. අද එයාගේ බර්ත්ඩේ එක. අද මොන හරි විශේෂ දෙයක් කරන්න ඕනේ. නැත්නම් ඉතින් හැමදාම කියනෝනේ එයා විශේෂ මුකුත්ම කරලා නෑ කියලා. මං කැරට් විසලාදයි දාලා අලුත්ම කෑමක් හැදුවා. ඒක මෙතනනේ තිබ්බේ. ශැදිරි කැලක් කනවද? මේ වහපාපින චුයින්ගම් එකක් දෙන්නට කාපු එකක්. කන්න. අයි මම ලීස්ගේ බර්ත්ඩේ එකට හොඳ ඩිනර් එකක් දෙන්න හැදුවේ. ඕක දෙනවා. මේ වටපිටාවේ හැම ගෙදරකම ඉන්නේ හරිම සුන්දර මිනිස්සු විනෝනා. අර පේන ගේ තියෙනව නේද? ඒ ගෙදර අයිතිකාර කෙනාගේ නම තමයි ජෝන්. ඔයා දන්නවද? එයා හුරතලේට පූසෙකුත් ඇති කරනවා. එතකොට එයා මොනවද කරන්නේ? මම ඔය කෑම එක හැදුවේ 6 දෙනෙක්ට කන්න නැතුව තනි පූසෙක්ට කන්න නෙවෙයි. මේ දෙනවා. ඕ එයා සෑහෙන දේවල් කරනවා. කොහොමද කල්දේරම් නෝනා? ඔයා ගාෆිල් එම දැක්කද? මම පාවල නම් දෙන්න පානන්ගේ පෞසිද්ධ වෙනවා. නෑ මම යාව දැක්කේ නෑ. ඔයා දිව්‍ය ලෝකේ යනවා. මේ අහන්න මහත්තයා. මේ ඉන්නේ මගේ ඥාති දුව විනෝනා. එයා මාත් එක්ක ටික කාලෙකට මෙහෙ නවතිනවා. හමුවීම සතුටක් විනෝනා. ඇත්තටම ආව හම්බ වෙච්ච එක නම් ලොකු සතුටක් මිස්ටර් ජාන්. ඒක නම් මොනවාද? සමහරවිට මට දැන් යන්න ඕනේ ඩිනර් එකක් තියෙනවා හදන්න. හොඳයි ඔයාගේ වැඩේ කරගන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔව් මිස්ටර් ජාන්. ගාෆිල් වැරද්දක් කියන්න බෑ. මොකද මා දන්නවා ඔය කොච්චර රසද කියලා. එන්න අපි යමු. එයාගේ නම කල්දේරන්න ඕන. එයා කලින් සීසන් එකේ හිටියා මතකද? මං හිතන් හිටියේ එයා මේ මායාකාරියක් කියලානේ. ඇයි? මං නම් දන්නේ. හැබැයි මේ එයාගේ පොඩි කටහඬේ මායාකාර ගතියක් තිබුණා. ඒකයි මං එහෙම හිතුවේ. අහන්න මායා බෙහෙත් හදනකොට ඒව හොඳට ගින්දරෙන් රත් කරගන්න ඕනේ. අවන් එකේ එහෙම දාන්න එපා. එහෙම කරලා හරියන්නේ නැහැ. විනෝනා ඔයා මං කියන දේ අහගෙනද ඉන්නේ? සමාවෙන්න මම මේ මිස්ටර් ජෝන් ගැන හිත හිටියේ. ඔයා යාට කැමතිද? ඔව් මං යාට කැමති වෙලා විතරක් නවතින්නේ නෑ. මං එයාව තමයි කසාද බඳින්නේ. ඇත්තද? ඔව් ඒක හැමම තමයි සිද්ධ වෙන්නේ. ඕ වෙන්නේ. දැන් ඉතින් ඔයා මං කියන දේ අහගන්න. ඔයා මන්තර ඉගෙන ගත්තේ නැත්නම් ඔයාට සම්පූර්ණ මන්තරකාරියක් වෙන්න හම්බ වෙන්නේ නෑ. මං දැන් නිදා ගන්න යනවා. ඔයා මන්තර බෙහෙත් ගැන පාඩම් ටික බලා ගන්න. මං ඒ විදිහට කරන්න නැන්ද? මගේ යාළුවෙක් ගැන බලන්න මං ඔයාගේ මායාතුම පාවිච්චි කරන්නද? හරි කමන්නේ. ඒක ටීවී බලනවට වඩා ලාභයිනේ. හරි මගේ මායා පොත් අල්ලන්නත් එපා. ඒ වගේම මගේ මායා කොස්ස අල්ලන්නත් එපා. මට දැන් බලන්න ඕනේ මගේ ප්‍රේමවන්තයා ගැන. ජෝන් ගැන.
මං ආසම දේවල් හැදුවේ ලීස්. මං දන්නවා ඔයා මේවට කැමතියි කියලා. ඔයා මං ගැන ගොඩක් හිතනවා. හරිම හොඳයි. ඕ හොඳ කෙනෙක්ට හොඳ විදිහට සලකන්න එපයි. ජෝන් එයාට දෙන්න. එයා මගේ විතරයි. එයාව ඉතින් මට. ඕ වෙන්නේ මම දැන් එයාගේ ගෙදරට ගිහිල්ලා එයාව මායා කුළුණට ඇදගෙන එනවා. ඊට පස්සේ අතම එයාව පඳිනවා. ඕ වෙන්නේ මෝඩ කැත කාක්කා. ඕව වෙන්නේ කියන්න රෙන්න වෙන දෙයක් කියන්න දන්නේම නැද්ද? ඕ වෙන්නේ මට නැන්දගේ මායා පොතටවත් කොස්සටවත් අත තියන්න අයිතියක් නැහැ. ඒ වුණාට මේක ලොකු හදිස්සියක්. නැන්දගේ හිනාව මට හරියට ඉගෙන ගන්න වෙනවා. එන්න යාළුවනේ අපි බර්ත්ඩේ කේක් එක ගේමු. ඔයා කවුද? මම තමයි ජෝන්ගේ අනාගත බිරිඳ වෙන්න ඉන්නේ. මොනවා? මට මේ මුකුත් තේරෙන්නේ නැහැ. ඔයා හිතන්නේ ඔයාව බඳී කියලාද? එහෙම වෙන්නේ නැහැ. ඒ ඇයි දන්නවද? මොකද දැන් ඔයා මීයක් වෙනවා. මීයක්? හොඳයි එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ. ගෝනා මුවා වැලිමිය ආමේ තියෙන්නේ. හරි මීයක් වෙන්න. අනේ දෙයියනේ. Happy birthday ලීස්. මේක ඔයාට. කොහෙද ලීස්? ඒ වගේම කවුද ඔයා? ඔයාට මතක නැද්ද ජෝන්? වෙනෝනා. ලීස් මෙතන නෑ. මොකද දැන් එයා මීයක් වෙලා ඉන්නේ. හරි මං දැන් ප්‍රාර්ථනාව කරන්න. දැක්කද? මං හිතපු දේ ලැබෙනවා. මගේ ප්‍රාර්ථනාව තමයි ඕමාව පදින එක. අතට ගන්න එපා මේක නියම chance එකක්. ඔයා මේක හොඳට අහගන්න. අපේ විවාහයට මං දැන් ඕව මායා කුළුණට එක්කගෙන යනවා. මගේ කොස්සේ නැගලා යන ඔයා ටිකක් ලොකු වැඩි. ඒ හින්දා පොඩි කරන්න. ජෝනෝ හරි. ඊළඟට ඔය දෙන්න. ජෝන්ඩෝඩියෝ එහෙනම් අපි මායා කුළුණට යමු. මේක නම් වෙන්න බෑ. ඔව් මීයක්. ඇයි ඔයා හිතන් ඉන්නේ ඔයා සීබ්‍රෙක් කියලාද? ඇත්තටම මම මීයක් නෙමෙයි. විනාඩි 5කට කලින් මෙහෙම වුණේ. ඔය කියන අපප්‍රාස මට තේරෙන්නේ නැහැ නේ. පොඩ්ඩක් පැහැදිලිව කියන්නකෝ. දඟලන්න එපා ජෝන්. මේක සිද්ධ වෙන්න තිබුණු දෙයක්. ඔයා දැන් මායා කුළුණට යන ගමන් ඉන්නේ. ඊට පස්සේ අපි දෙන්නගේ විවාහය සිද්ධ වෙනවා. මට ජෝනව බේර ගන්න පොඩි ප්ලෑන් එකක් නම් තියෙනවා. ඒත් මං තාම ඒක දන්නේ. ඒ ගාෆිල් පොඩ්ඩක් මේ කතාව අහලා ඉන්නකෝ. කාෆිල් මට කතා කරන්න පුළුවන්ද? මට සතුටුත් එක්ක කතා කරන්න පුළුවන්. දැන් ඉතින් ඔයත් ඒ ගොඩේමනේ. අපි කොහොමද මේ මායාකාරීව පරද්දන්නේ දෙයියෝ? මට හිතෙන්නේ ඇත්තට බලවත් නෑ. එයා තාම ඉගෙන ගන්නවා. එයාගේ නැන්දගේ කොස්සයි පුතේ අරන් ආවෙත් තියෙන්නේ. හරියට දන්නේ නැති උන් තමයි ගොඩම බයන්නේ. අපි නැන්දට මේක කියමු යමු. ඔයා ගිහිල්ලා කියන්න ලීසියාට. එයාට මම මොනවද කියන්නේ? එයාට කියන්නේ එයාගේ දුව එයාගේ බඩු ටික හොරකම් කරලා කියලා. අනිත් එක මේ කාටුන් එක කණ්ඩ හදන්න. මං කිව්වා මගේ මායා පොත්වලට අත තියන්න එපා කියලා. ඒ වගේම මගේ මායා කොස්සට. අපි එයා චෝන්නු බඳින එක නවත්තන්න ඕනේ. ඕ ඒක ඇත්ත. කාටුන් ශිල්පියෙක්ව මගේ පවුලට සම්බන්ධ කරගන්න මං කොහොමඩවත් කැමති නෑ. වෙන්නේ. එපයි කිව්වට මගේ මායා කොස්සත් අරන් ගිහිල්ලා. දැන් ඉතින් මට වැකුම් ක්ලීනර් එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. කවුද දැන් මාත් එක්ක යන්නේ? මේ මං. මමත් එනවා. මං හිතන්නේ මේ මම පයින් ගියොත් හොඳයි වගේ. නෑ ඇත්තටම කිව්වොත් මේකයි මට උඩවල් වලින් යනකොට පොඩ්ඩක් මේක දෙක වෙලා පේන්න ගන්නවනේ ඒකයි. අපි ඉක්මනට යන්න ඕනේ. නැත්තම් මායා කුළුණේදී ඒගොල්ලෝ විවාහ උත්සවය කරලා ඉවර කරයි. පරිස්සමෙන් යන්න ටටා. මේක නෙමෙයි මං අහන්න බෑ හිටියේ. ඕක වෙන්නේ නැහැ කියන වැරෙන්න වෙන වචනයක් ඔයා දන්නේ නැද්ද? මට එච්චරයි කියන්න පුළුවන්. මොකද මට දෙබස් මතක තියාගන්න අමාරුයි. විවාහ උත්සවයක් පවත්වන්න ලැබෙන එක මට හරි ආඩම්බරයක් විනෝනා. ඒත් කවුද ඔයා විවාහ වෙන්නේ? ජෝන්ව. හරිම හුරතල්. ඒ වගේම ගැලපෙනවා. මොකද කියනවා නම් වෙඩින් කේක් එකකින් තියන්න පුළුවන් ගානට ඔයාගේ මනමාලයා ඉන්නවා. ඒක වචනයක් කියන්න පුළුවන්ද? ඒක හොඳ වචනයක්ද? ඒක ගොඩක් හොඳ වචනයක්. ඒ වගේම මේ වෙලාවට සුදුසුයි. හොඳයි එහෙනම්. කියන්නකෝ බලන්න. උදා! අර බලන්න. අර පේන්න තියෙන්නේ මායා කුළුණ. අයියෝ මට දැන්නේ මතක් වුණේ. අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කොම්පියුටර් එකේ තියෙන්නේ 70,000ක පවර් කෝඩ් එකක්. ඒත් මායා කුළුණට හරියටම 70,000යි. ඒ වගේම තව අඩි ගාණක් ඉතුරු වෙලා තියෙනවා. ඒකයි ප්‍රශ්නේ.
මෙතන සිද්ධ වෙන මේ සුන්දර විවාහයට කවුරු හරි කෙනෙක් අකමැති නම් එහෙම ඒක යාට දැන් කියන්න පුළුවන්. මම විරුද්ධ වුණොත් ඒකෙන් වැඩක් තියෙයිද? නැහැ. එහෙනම් හරි. ඕක නවත්තන්න. අපි මෙතෙන්ට ආව මගේ යාළුවගේ අකමැත්තෙන් අර මායාකාරීව විවාහ කරගන්න නවත්ත. මේ දෙන්න අනවසරයෙන් මෙතෙන්ට ඇතුල් වෙලා තියෙන්නේ. කියන්නකෝ අපි මෙයාලට මොකද්ද කරන්නේ? කූඹි කරනවද? ගෙම්බු කරනවද? පිළිම කරනවද? ඒගොල්ලන්ව ගෙම්බෝ කරන්න. ගෙම්බෝ කරන එක තමයි හොඳ. හොඳයි එහෙනම් අපි මේගොල්ලන්ව ගෙම්බු කරනවා. හරි. මට නම් දොස් කියන්න එපා. මට පුළුවන් ඕනනම් ඔයාලව බුවෝ ගෝඩු කරන්න. ගෙම්බෝ හොඳයි. පැන හරි යන්න පුළුවන් ගෙම්බෝ වුණාම. මේ ඇහෙනවද? මගේ කසාදේ පුළුවන් තරම් ඉක්මනට කරනවද? ඔව් එහෙම කරමු. කාගේ හරි විරුද්ධත්වයක් තියෙනවද? මම මේ විවාහ උත්සවයට විරුද්ධයි. මගේ දුව සම්පූර්ණ මායාකාරියක් නෙවෙයි. මොකද්ද? ඒත් එයාට කොසකුයි මායාපතකුයි තියෙනවනේ. මම ඒවා මගේ නැන්දකින් හොරකම් කළා. මේ කරපු දෙයට නිකන් බලන් ඉඳලා බෑ. එයාගේ නැන්දගේ බඩු හොරකම් කළා විතරක් නෙමේ එයා අපි හැමෝම රැවට්ටුවා. එයාගේ අකට ගියක් අතාරිමු. කට වහ ගන්න. අපි දැන් මේ වගේ දේවල් කරන්නේ නැහැ. අනේ මට සමහ වෙන්න නැන්ද? මන් දන්නේ මොනවද සිද්ධ වුනේ කියලා. මට එයාව හොරතලයට පෙනුණා ඒක. යම්කෝ ගෙදර ගියාම මම බලා ගන්න. අනික ඔයාගේ ඇස් දෙක දොස්තර කෙනෙක්ට පෙන්නන්න වෙයි. පොඩ්ඩක් මේ අහනවද? ඕගලන්ට මේකට මොන හරි කරන්න පුළුවන්ද? අනේ ඒ වගේම අපිවත් හිතපු විදියට හරවන්න පුළුවන් නේද මේකේ? ඊටත් වඩා හොඳ දෙයක් මං කරන්න. හැම දෙයක්ම ඒ විදිහටම හරි ගස්සන්න. ඔයාලගේ මතකය මකලා දානවා. එතකොට ඕගොල්ලන්ට මේ කිසි දෙයක් මතක තියෙන්නේ නැහැ. සිං සලවේ! ප්‍රාර්ථනාවක් කරලා මේ හිටිපන්දම නිවන්න ලීස්. හොඳයි. ඕඩි මොකක්කරි අමතක වෙලා වගේ නිකන් ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද? එක්ක ඔන්න ඔය ඕන්යානේ. කියන්න මොනවද ප්‍රාර්ථනා කළේ? මම හිතුවේ අද මේ මගේ උපන්දිනේ දවසේ මොකක් හරි විශේෂ දෙයක් වෙන්නයි කියලා. ප්‍රාර්ථනා කරද්දි කල්පනාවෙන් කරන්න ඕනේ. මොකද නිකන් 아무තු වෙලා. මතකයන් නැති කරන වෙලාවේ හැම කෙනෙක්ම මෙතන හිටියේ නෑනේ.